Srinatha Tambavathu, Director Business Development, Child Fund Sri Lanka. Dr. Anjan Thavasiran, Program Director, Child Fund Sri Lanka. A warm welcome to all of your representatives. තමන්ගේ ව්‍යාපාර එහෙම නැත්නම් තමන්ගේ රැකියා කටයුතු ආරම්භ කරන්න අවශ්‍ය වෙන මූලික ප්‍රාර්ථනා ලබා දීම කරලා තියෙනවා. තුන්වෙනි කාරණේ තමයි කතා කරේ පෞද්ගලික අංශයත් එක්ක කොහොමද අපි සම්බන්ධ වෙන්නේ කියන එක. විශේෂයෙන්ම ඒ වෘත්ති පුහුණු මධ්‍යස්ථානවල ඔවුන් පුහුණු වීම කරාට පස්සේ කොයි ආකාරයකද ඔවුන් රැකියාගත කිරීම සඳහා අවශ්‍ය වෙන සම්බන්ධතාවය ගොඩනගන්නේ. මේ සඳහා අපි සමාගම් නැත්නම් ව්‍යාපාර හඳුනාගෙන ඔවුන් දැනුවත් කරලා මේකේ තියෙන වැදගත්කම සහ රටට තියෙන අවශ්‍යතාවය මේ රැකියා හඳුන්වා දීම සහ උපදේශන කටයුතු කරනවා. What does Sri Lanka lose when nearly 70% of persons with disabilities are out of work? And Sri Lanka, just to remind you, Sri Lanka has more than 1.6 million persons with disabilities. So the answer is not just individual opportunity, it is a lost productivity, lost innovation and the lost economic change model. And we are not creating any parallel services. What we are working to make existing system inclusive and sustainable. Our focus is threefold: economic participation of persons with disabilities, social inclusion of persons with disabilities, and long-term well-being of children, youth and adults with disabilities. And we see a clear pathways. يعني ඒ වගේ රූල් එකක් තියාගෙන නැහැ. හැබැයි අපි ඒගොල්ලත් එක්ක කතා කරපු වෙලාවේදී ඒගොල්ලෝ කිව්වේ අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ ඕපන් වෙලා ඉන්නවා. අනිවාර්යයෙන්ම මේ වගේ අයට chance එකක් ලබා දෙන්න. ඒක ඒ ඇට් එක තියනවද? දැන් මේ වෙලාවේ ඒ ඇට් එක ඔබතුමාලා ගාව එහෙම ඇට් එකක් තියනවද? ඔය තියපු ඇට් එකක් රජයෙන් පාස් කරලා තියෙනවනේ. ඒ ගවර්න්මන්ට් සෙක්ටර් එකකට තියෙනවා. හැබැයි ප්‍රයිවට් සෙක්ටර් එකේ ඇක්ට් එකක් වෙලා නැහැ. මේ අනිවාර්යයෙන්ම බදවා ගන්න ඕනේ කියලා. හැබැයි අපි ඇත්තටම يعني 22 වෙනිදා තිබිච්ච මේ සාකච්ඡාවේදී අපි සජෙස්ට් කර අනිවාර්ය